2025 ජාතික පොසොන් උත්සවය අටමස්ථානාධිපති නායක මහිමිපාණන් වහන්සේ, ඒ වගේම මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා යටතේ ඒ කටයුතු මේ වෙනකොට අපි සූදානම් කරමින් පවතිනවා. විශාල ජනතාවක් මේ වතාවේ පොසොන් ජාතික පොසොන් උත්සවය සඳහා අනුරාධපුර ප්‍රදේශයට පැමිණිතයි අපි බලාපොරොත්තු වෙනවා. මේ පැමිණෙන සියලුම සදහවතුන් සඳහා අවශ්‍ය කරන මූලික පහසුකම් සියල්ල සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ආහාර පාන ලබා ගැනීම සඳහා දන්සල්, ඒ වගේමයි අනිකුත් සනීපාරක්ෂක පහසුකම්, ජලය සහ ප්‍රවාහන පහසුකම් විශේෂයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය ප්‍රවාහන පහසුකම දින 3ක් පුරාවට ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් සියලුම ප්‍රවාහන සේවාවන් සමග සම්බන්ධීකරණය කරලා දුර ප්‍රදේශ වලින් පවා අපි ප්‍රවාහන සේවාවන් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ ජීවත් වන සියලුම ජන වර්ග මේ වතාවේ පොසොන් උත්සවයත් එක්ක සම්බන්ධ වෙනවා. උතුරු ප්‍රදේශයෙන් විශේෂ කණ්ඩායමක් ද්‍රවිඩ ජනතාව නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට පැමිණෙනවා. ඒ වගේම ඔවුන් විශේෂ තල් රුක් රෝපණ වැඩසටහනක් පොසොන් උත්සවයට සමගාමීව සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර නගරයේ ජීවත් වන මුස්ලිම් ජන කණ්ඩායම මේ පැමිණෙන පිරිසට සංග්‍රහ කරන්නට දන්සල් සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ ජාතික පොසොන් උත්සවය අපේ ජාතීන් අතර එකමුතු බව, සමගිය පෙන්වන අවස්ථාවක් බවටත් අපි පත් කරගන්නවා. ඒත් එක්කම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන, අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා පැමිණෙනකොට Tamanට අත්‍යවශ්‍යම දේවල් පමණක් රැගෙන පැමිණෙන්න. විශේෂයෙන්ම පොලිතින්, ප්ලාස්ටික් මේ කලාපයෙන් බැහැර කරන්නට අවශ්‍ය කරන පියවර අපි අරගෙන තියෙනවා. අවශ්‍ය කරන පානීය ජලය ඊටාම පිරිසුදුව පානය කරන්නට අවශ්‍ය කරන ජලය අපි සියලු දෙනාටම අඩුවක් නැතුව සපයනවා. කුණු කසල අපද්‍රව්‍ය ජනනය වෙන ප්‍රමාණය අවම කරගන්න ඒ සඳහා හැකිතාක් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න දන්සල් සහ අනිකුත් කටයුතු සඳහා. ඒත් එක්කම මේ වෙනකොට අනුරාධපුර ප්‍රදේශයේ රජරට සියලුම වැව් පිරී ඉතිරී පවතිනවා. අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ පැමිණෙන සියලු දෙනාම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්නට. විශේෂයෙන් ජලාශ පිරී ඉතිරී පවතින නිසා ස්නානය කිරීමේදී ආරක්ෂිතව මේ කාර්යයන් සම්පූර්ණ කරන්නට. ඒ වගේම ස්ථානවලත් අපි අවශ්‍ය කරන වැසිකිලි පහසුකම්, ඒ වගේමයි ජීවිතාරක්ෂක සේවා ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ සේවාවන් උපරිම වශයෙන් පාවිච්චියට ගන්න, ඒ පරිසරය වටපිටාව ජලය දූෂණය නොවන ආකාරයට, අපවිත්‍ර නොවන ආකාරයට තමන්ගේ චර්යාව පවත්වා ගන්නට කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන ආකාරයට, පරිසරය ආරක්ෂා වන ආකාරයට ජීවත් වීම. ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ ජීවිතයත් එක්ක බද්ධ කරගන්නට, විශේෂයෙන් ආගමික කටයුත්තකට බොහොම සැදැහැසිතින් පැමිණෙන පිරිසක් විදිහට ඔබ සොයං විනයක් ඇතුව, තමන්ගේ පාලනයක් ඇතුව මේ පරිසරයට හානියක් නොවන ආකාරයට, මේ ජනතාවට, ප්‍රදේශවාසීන්ට කරදරයක් නොවන ආකාරයට තමන්ගේ ආගමික කටයුත්ත ශ්‍රද්ධාවෙන් යුක්තව කරගන්නට කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටින්නට කැමැතියි.